අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් මේ වන විට නිවුස් එකක් විදිහට අපිට ඇවිල්ලා තියෙනවා ලංකාවේ තේ නිෂ්පාදනය කොහොමද කියලා. ඉතින් 2025 වසරේදී සාමාන්‍යයෙන් ගිය වසරට සාපේක්ෂව ඉතාමත් පුංචි වර්ධනයක් එක්ක ලංකාවේ තේ නිෂ්පාදන දත්ත ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දත්ත තමයි කිලෝග්‍රෑම් අප් කන්ට්‍රි ගත්තාම හිල් ග්‍රෝන් එක හයි ග්‍රෝන් එක ගත්තාම කිලෝග්‍රෑම් මිලියන 56.4ක් 1.3ක් මිඩ් ග්‍රෝන් ගත්තාම 148ක් 1.5ක් ලෝ ග්‍රෝන් එක ගත්තාම මිලියන 159.6ක් වර්ධනයක් පෙන්눔 කරලා නැහැ. ඉතින් පොහොර ප්‍රශ්න, වෙදේකේ ප්‍රශ්න, සයික්ලෝන් ඩෙත් එකේ ප්‍රශ්න නිසා මිලියන 264.1කට තමයි සමස්ත නිෂ්පාදනය ඇවිල්ලා තියෙන්නේ. ඒක ගත්තාම 0.54ක වර්ධනයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙච්ච ඉලක්කය තිබ්බේ 275 සීමාවට යන්න. නමුත් 264ක සීමාවේ නැවතිලා තියෙනවා ලංකාවේ සමස්ත කළු තේ නිෂ්පාදනය ගිය වසරට සාපේක්ෂව.